Hello guys, ඉතින් කොහමද ඔයාලට? ඔන්න ඉතින් අද අලුත් දවසක්. ඉතින් අද පොසොන් පොය දවස. ඉතින් අද පොසොන් පොය දවසේ මාමලගේ ගෙදරත් දන්සලක් තියෙනවා ගුවා. දැන් මේ 5ට කිට්ටු වෙලා තියෙන වෙලාවෙ ඉතින් අපිත් පරක්කු වෙලා තමයි මේ මොකද පරක්කු වුණා අපිටත් යන්න. ඉතින් මේ දැන් නම් ඉන්නේ තුම්බෝදිය හරි. මම ඉතින් වීඩියෝස් එක ගත්තේ මම ගෙදරින් පිටත් වෙනකොට නම් ගන්න බැරි වුණා මට වීඩියෝ එක. මේ තුම්බෝදිය හරි තමයි දැන් ඉන්නේ. අපි ඉතින් මොකද පරක් වෙලා තියෙන හින්දා අපිට මග වීඩියෝ දන්සල් වලට යන්න බැරි වෙයි. ඒකින්ද අපි දන්සලටම ගිහිල්ලාම සෙට් වෙමු මමලයි. අයියා මේද මේ නුගේ කොට ඉන්නේ. නුගේ කොට. අයරයක් ආවද? ඔව් අයරයක් ආවා. බොයිස් ඉතින් අපිට යන අතරමඟදී නම් අයිස්ක්‍රීම් දන්සලත් සෙට් වුණා. ඉතින් මොකද ඒකේ නම් අය ගොඩක් සෙනග හිටියේ නෑ. අපි දන්සල් කීපයක් පොක් කරන් ආවා. පට්ට සෙනගක් හිටියේ දන්සල් මේක නම් සෙනග හිටියේ නෑ. 4-5 කෙනෙක් වගේ තමයි දන්සල් ඉන්නේ. අපි ඩක් ගාලා මොකද ඒ විදිහට කොහෙද දන්සල පටන් ගන්නත් ඉතින් මේ ඩක් ගාලා අපි පොලිමට ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් අරගෙන මේ ඒවම දන්සලට එන්න නැතුව මොකද අපිට තව දවස්වල වල ඉස්සරහට හම්බෙන දවස්වල වල අපිට නවත්තන්න නැති වෙයි බොහෝ දුරට. මොකද අපිට ටයිම් එක ගැන ගත්තොත් ඉන්නේ ඒක නිසා අපි මට මාමලා ගෙදරට ගන්න තමයි මේ ෆ්ලයිට් එකේ ට්‍රැෆික් එකක් තියෙනවා. ඉතින් අපි ඉක්මනටම මාමලා ගෙදරින් හම්බෙමු. කොට එන යන්න ගෙදර යමු. ඕමින මේ මට නාවල දුන්නේ. ඔව් ඒක නෑ. ඒක නේද? බලාගෙන මේ කරගෙන යන්න එපා කාලම යන්න. කාලම යන්න වෙනවයි. ඊයේ වෙලාව ඒගොල්ලන් අර අඩු කරලා කියලා අයිය අයිය කස්සනද? එකක් තියලා අඩ දැන් ඒ ගිහිල්ලා තයි ඒගොල්ලන් අයිස්ක්‍රීම් උත් දෙනවා. බුරියානි අයිස්ක්‍රීම් දෙකම. ඒ නැතු ඉන්න හැවිත් තාත්තාගේ පුතා විතරක් කියලා ඉන්න. අපි දැන් මාත් පුතා විතරයි ඉන්නේ ඉන්නේ. බෑනේ හොඳ නෑනේ පුතා. ආයිත් පස්සේ 1 hour later. අපි කට්ටිය පෙරහැර වෙන්නේ. අයියෝ නම් කරලා දිදී. ඉතින් guys අපි ඔක්කොම වැඩ ටික ඉවර කරලා ඉතින් අපි බලන්න ඉතින් ආම්දුර වඩම් මං එනකන් අයියා ගියා. ඉතින් ආම්දුර වඩම් මං එන්න අපි ඉතින් ඉස්සරහට වෙලා බලන් ඉන්නවා. ඒ අතරේ මේ නැන්දා ඉතින් අපිට ගිහිල්ලා එයා පාරට ගියා. ඒ වෙලාවේ රොටි දන්සලක් සෙට් වෙලා ඉතින් යාට රොටිත් තරම් ආවා අපිට. ඉතින් අපි ඉතින් රොටි කන ගමන් ඉන්නවා ඉතින්. ඩබල් එලෝල් දන්සලා. ඒ රොටිය නම් ලුණු මිරිස නම් බොයිස් පට්ටම දැවිල්ලයි. ලුණු මිරිස් එක නම් අනිත් අයට නම් කොහොමද දන්නේ? මට නම් පට්ටම දැවිල්ලා. ඉතින් පොඩක් ඕකෝ ඉතින් ලුණු මිරිස් ටික පුදුමතරක් ඒකදී. යමු ගයිස් ඉතින් අපි කොහොමද බලමු ඇතුලේ කට්ටිය වැඩ කරන්නේ ඉතින්. සඳ වතුරක් සෑමත් සොමි ගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිදුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ. ඉතින් දැන් තමයි හාමුදුරුවෝ වඩම්මගෙන ආවේ. ඉතින් අයියා ගිහින් දැන් තමයි ආවේ. මේ පේනවනේ ඉතින් ඔයගොල්ලන්ටත් දැමම කට්ටිය පොලිම හැදිලා තින්නේ. ඉතින් අපි ඉක්මනට මේක පටන් ගන්න ඕනේ. ඉතින් ඉඳ යන්න ඇතුළට.
හැමදෙනාම සත්කල සාධුකෝ නමස්කාරය දෙවරක් කියන්න පවතින සමාදන් शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि परमावतार पूजनीय महासंघरत्ने अवसराय श्रद्धावंत गुणगरुकात्मक वासनावंत पुण्यवंत असेल महात्म्या गंगा महात्म्या यनियन त्रिपुरा जैननुमंता राशिला पोषणपुर बसुलुस्सात कोई करेंगे वचना हिरियानी महादानसरा की बताई बलापुर दानिया देनකොට බොහෝම වටිනා පින්කමක් තමයි දන් දෙන්නේ. ඉතියාලුනේ ආම්දුරන්වත් ආයි පන්සලට වඩන් මං යද්දි පොලිමේ ඉන්න 10කට වැඩිය පිළිලා ඉතින්. මොකද මටත් වීඩියෝ එක කන්ටිනියු කරන් යන්න බෑ ඉස්සරහට කතා කර කර. ඒකින්ද ආයි ඉක්මනට අපි යන් නැත්නම් එතනත් වැඩ කරගන්න වෙන්නේ අපිට. සසර වසනතුරු නිවන් දකිනතුරු පින් කෙත හෙළරන් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා